එක මොඩියුලයක් පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා 6 වසරේ ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳව. ඒ පිළිබඳ එක දැනගත් වහාම අපි විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශනය අනුව ඒ විමර්ශනයේ ඇති තොරතුරු අනුව අපි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ වෙනම පනතකින් හැදුන්ලත් ආයතනයක්. ඒ ආයතනයේ විධිවිධාන ප්‍රකාරව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. විනය පිළිබඳ බලය තියෙන්නේ ඒ ආයතනයේ කවුන්සිල් එකට. ඒ කවුන්සිල් එක දැනුවත් කරමින් ඒ කවුන්සිල් එකේ සාකච්ඡා කරමින් තමයි මේ සියලුම ක්‍රියාමාර්ග ගන්න අපිට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනුව නිත්‍යානුකූලව ඒ ප්‍රොසීඩියර්ස් අනුව තමයි අපි ක්‍රියා කරමින් ඉන්නේ. කවුරුවත් කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. මේක පිළිබඳ අපිට හංගන්න කිසි දෙයක් නැහැ. අපිටත් ඕනේ මේක නිවැරදි කරගන්න. වැරද්දක් වෙලා නම් වැරද්ද උනේ කොහොමද? ඒකට හේතුව මේ සියල්ල අපි හොයමින් ඉන්නවා. ඒ අනුව අපි එකින් එකට ක්‍රියාමාර්ග ගන්නවා. සහ මම මේ වෙලාවේ කියන්නත් කැමතියි මේ පොත දරුවන්ට ගිහිල්ලා නැහැ. ඒකේ වැරද්ද අපි හොයාගත්ත වහාම ඒ ක්‍රියාවලිය අපි අත්හිටවලා ඒක ගැන අපි සොයා බලනවා. ඒ නිසා ඒ විමර්ශනවල තොරතුරු අනුව දඬුවම් ලැබිය යුතු අයට දඬුවම් දෙමින් අපි ඉදිරියට යනවා. අපි ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාදාමය තුලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. දරුවන්ට පොත යා යුත්තේ 6 වෙනි ශ්‍රේණියේ දරුවන්ට පොත ලැබෙන්නේ 21 වෙනිදා. තමා මේක පටන් ගන්න. පළවෙනි වසරේ දරුවන්ට පොත් ලබා ගන්න 29 වෙනිදා. ඒ වෙනකොට ඒ අවශ්‍ය මොඩියුල සමග මේ ක්‍රියාවලිය අපි ආරම්භ කරන්න සැලසුම් කරගෙන යනවා. මේක පිළිබඳ අනවශ්‍ය විදියට බියක් ඇති කරගත යුතු නැහැ. ප්‍රොසීඩියර්ස් තියෙනවා. ප්‍රොසීඩියර්ස් වලින් පිට මොකක් හරි සිද්ධ වෙලා තියෙනවා නම් ඒක උනේ කොහොමද? කවුද මේකට වගකිව යුත්තේ කියන විමර්ශනය කරමින් ඉන්නේ. ඒ විමර්ශනයේ තොරතුරු අනුව අපි දඬුවම් කරන්න කාට වුණත් දඬුවම් කරන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ